අවසන් සටන වෙලාවේ LTT ත්‍රස්තවාදීන් පුදුකුඩිරිප්පුවේ පසුබැම්මක් හදමින් ඉන්නවා. ඔවුන්ගේ අරමුණ ඉදිරියට ඇදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ ගමන අඩාල කරන එක. නමුත් ඔවුන් දැනගෙන සිටියේ නෑ ලෝකයේ සිටින බිහිසුණු ස්නයිපර්කරුවෙක් ඔවුන් වෙත ලං වෙමින් ඉන්නවා කියලා. ගහක් උඩ හිටපු ඔහුගේ ඉලක්කයට ත්‍රස්ත කණ්ඩායම පත් වෙනවා. ගත වුණේ මිනිත්තු කිහිපයක් විතරයි. කාලතෝක රෙජිමේන්තුවේ සහයත් එක්ක මේ ත්‍රස්ත කණ්ඩායම සුණු විසුණු කරලා දාන්න මේ ස්නයිපර්කරුවා සමත් වෙනවා. ඔහුගේ නම වික්‍රමසිංහ හිටියාමිලාගේ රංජිත් ප්‍රේමසිරි. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න නීරෝ. මේ කියන්නේ ඔහුගේ කතාව. 1991 වසරේදී දියතලාව යුද හමුදා කඳවුරට ඇතුළත් වන රංජිත් එහිදී ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලට ඇතුළත් වෙනවා. 2000 වසරේදී ඔහු සැඟවුණු වෙඩික්කරුවෙක් හෙවත් ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස සටන් වීමට එකතු වෙන්නේ නීරෝ කියන අන්වර්ථ නාමයත් එක්ක. එක අවස්ථාවක ඉදිරි ආරක්ෂක වළල්ලට මරාගෙන මැන්න ප්‍රහාරයක් එල්ල කරන්න ටැක්ටරේ කාපු කළු කොටි පිරිසක් සාර්ථකව ව්‍යාර්ථ කිරීමත් එක්ක නීරෝ කියන නම කවුරුත් කතා කරන්න පටන් ගත්තා. වන්නි සටන් ක්‍රියාන්විතවලදී සැඟවුණු වෙඩික්කරුවෙක් විදියට පාබල සේනාංක ඉදිරියට එන බාධක රැසක් විනාශ කරලා දාන්න නීරෝ සමත් වෙලා තියෙනවා. වාර්තාවල සඳහන් වෙලා තියෙන විදියට ත්‍රස්ත ඉලක්ක 217කට වැඩි ප්‍රමාණයක් නීරෝ සාර්ථකව ලබාගෙන තියෙනවා. 2009 වසරේදී කොටි සංවිධානයේ මෝටාර් ප්‍රහාරයකට ලක් වෙලා නීරෝ තුවාල ලබනවා. නමුත් තමන්ගේ තුවාලවත් හරියට හොඳ වෙන්න කලින් ඉහළ නිලධාරීන්ගේ වචන ප්‍රතික්ෂේප කරලා නීරෝ ආපහු සටන් වීමට එකතු වෙනවා. අපි දිනලා කොඩිය දානකොට මමත් එතන ඉන්න ඕනි කියලා නීරෝ එදා කියලා තියෙනවා. නමුත් අවාසනාවකට යුද්ධය ඉවර වෙන්න සති කිහිපයකට කලින් අප්‍රේල් 28 වෙනිදා උදේ 6:30ට පුදුමාතලම් පස්පැම් අසලදී LTT ස්නයිපර් වෙඩික්කරුවෙක්ගේ වෙඩි පහරකින් මේ අභීත රණවිරුව සදහටම නිහඬ වෙනවා. නීරෝ කියන්නේ ස්නයිපර් වෙඩික්කරුවෙක්ම විතරක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකක් විදියට අපේ රටේ නම ලෝකෙට අරන් ගිය නිර්භීත රණශූරයෙක්. ඒ වගේම ලක්කම්මගේ අභීත දරුවෙක්.